අදත් මම channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකේදී මම අරගෙන ආවිල්ලා තියෙන්නේ red tail catfish මාළු ගැන. red tail catfish කෙනෙක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට දැනගත යුතු කරුණු කිහිපයක් ගැන අද වීඩියෝ එකෙන් කතා කරනවා. red tail catfish කියන්නේ තරමක් විශාල වර්ධනයක් පෙන්වන කරන මොන්ස්ටර් වර්ගයට අයත් වන මාළුවෙක්. මේ red tail catfish මාළු RTC කියන කෙටි නමිනුත් හඳුන්වනවා. සාමාන්‍ය red tail catfish කෙනෙක්ට අඩි 3ක විතර වර්ධනයකට ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා red tail catfish කෙනෙක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට නම් ලොකු ටැන්ක් ස්පේස් එකක් දෙන්න බලාගෙන තමයි red tail catfish කෙනෙක් හදන්න ඕනේ. ඉතින් මේ red tail catfish මාළු අනිත් මොන්ස්ටර් මාළුන්ට සාපේක්ෂව ගොඩාක් ඉක්මනට වර්ධනය වෙනවා. මේගොල්ලන්ගේ වර්ධන වේගය ගැන කිව්වොත් මාසෙකට අඟලක විතර වගේ වර්ධනයක් පෙන්වුම් කරනවා. red tail catfish හදද්දී සැලකිලිමත් වෙන්න ඕන තවත් කාරණයක් තමයි water quality එක. ඉතින් මේ red tail catfishලා ගොඩාක් වැඩිපුර ආහාර ගන්න මාළු වර්ගයක් වෙනවා. මේගොල්ලෝ ප්‍රමාණයෙන් ලොකු වෙන්න මේගොල්ලන්ට දෙන්න ඕන කෑම ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒතකොට කෑම ප්‍රමාණය වැඩි වෙනාත් එක්කම ටැංක් එකට එකතු වෙන අපද්‍රව්‍යත් වැඩි වෙනවා. එතකොට ඔයගොල්ලෝ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ටැංක් එකේ water quality එක. water quality එක හරියට තියාගන්න නම් අනිවාර්යයෙන්ම red tail catfish කෙනෙක් හදනවා නම් හොඳ filter system එකක් දෙන්න ඕනේ. water parameters check කරලා water quality එක හරියට තියාගෙන මාළුවව ඔයගොල්ලෝ හදාගත්තොත් ඔයගොල්ලන්ට මාළුවගේ ඉක්මන් වර්ධනයක් වගේම හොඳ ආයු කාලයක් බලා ගන්න පුළුවන්. ඉතින් ඊගාට අපි දැනගන්න ඕන දෙයක් තමයි මේ red tail catfishලට දෙන්න ඕනේ කෑම මොනවද කියන එක. ඉතින් මේ red tail catfishලා මම කලින් කිව්වනේ මොන්ස්ටර් වර්ගයට අයත් වෙන මාළු වර්ගයක් කියලා. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට මේගොල්ලන්ට ඕනනම් පැලට්ස් වර්ග වලට මේගොල්ලෝ හුරු කරගන්නත් පුළුවන්. ඕනනම් ලයිව් ෆුඩ් වලට හුරු කරගන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට කැමති දෙයකට වලට හුරු කරගන්න පුළුවන්. ලයිව් ෆුඩ් නම් එච්චර මම නම් රෙකමන්ඩ් කරන්නේ හේතුව ලයිව් ෆුඩ් වලින් මාළුන්ට ලෙඩ බවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් පැලට්ස් වලට හුරු කරගන්න පුළුවන් නම් ඔයගොල්ලන්ට ගොඩක් හොඳයි. හොඳ බ්‍රෑන්ඩඩ් පැලට් එකක් දුන්නොත් මාළුවා හොඳට වර්ධනය කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට කිව්වොත් ඉස්සෝ සාලිය වගේ දේවල් වුණත් මේ red tail catfish මාළුන්ට දෙන්න පුළුවන්. ඉතින් කෑම ගැන කියද්දි වලට තව දෙයක් කියන්න ඕනේ. මේ red tail catfish කියන්නේ සර්වභක්ෂක මාළු වර්ගයක් වෙන හින්දා ඔයගොල්ලන්ට පහසුවෙන් ඕනම දෙයකට මේගොල්ලෝ හුරු කරගන්න පුළුවන්. ඉතින් මේ red tail catfishලා හදද්දී ඔයාලා දැනගන්න ඕන තවත් කාරණයක් තමයි tank matesලා. ඉතින් tank matesලා ගැන කියද්දි වලට කියන්න ඕන දෙයක් තමයි මේ red tail catfishලා කියන්නේ ඒගොල්ලන්ගේ කටට අහු වෙන ඕනම දෙයක් කැමරට පෙළඹෙන මාළු වර්ගයක් වෙන හින්දා හැම මාළුවෙක් එක්කම ඔයගොල්ලන්ට මෙයාලව හදන්න බෑ. ඉතින් මේගොල්ලන්ගේ සයිස් එකට ගැලපෙන same size මාළුත් එක්ක ඔයගොල්ලන්ට මේ RTC ලව හදන්න පුළුවන්. ඉතින් මම එහෙම කියන්න හේතුව තමයි ඔයාලා මේ RTCත් එක්ක එයාට වඩා පොඩි සයිස් වල මාළුන්ව හැදුවොත් මේ RTC ඒ මාළුන්ට ඇටැක් කරන්න ඉඩ තියෙනවා. ඉතින් මේ RTC එක හදන්න පුළුවන් ටැංක් මේට්ස්ලා ගැන කිව්වොත් පාපු, පිරානා, ඇරවානා, තවත් කැට්ෆිෂ් වර්ග, ඇලිගේටර් ගා, ස්පොටඩ් ගා, බාබ්ස් වර්ග වගේ මාළු එක ඔයගොල්ලන්ට මේ red tail catfishලා පහසුවෙන්ම හදන්න පුළුවන්. ඉතින් red tail catfish කෙනෙක් ගැන දන්නේ නැති කෙනෙක්ට නම් දැනගන්න තියෙන ප්‍රධාන කරුණු විදිහට ගත්තොත් නම් තියෙන ওই ටික තමයි. ඉතින් මම තවත් මාළු ගැන කෙයාරින් වීඩියෝ ටිකක් ඔයගොල්ලන්ට අරන් එන්න. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.